සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. මේ තියන්නේ යාළුවනේ මම අම්පාරේ ඇවිල්ලා ඉන්නේ. ඉස්සර නම් මෙතන යන්තම් ඔන්න ඔය ඉස්සරහා පේන වගේ නිකම්ම කානුව තිබුණේ. අර වගේ වතුර බහින කානුව. දැන් මේ අනිකට්ටයක් ගහලා ඔය ලස්සනට තියෙන්නේ. අපේ මම බැඳලා ඉන්න ඕන්ලයි ගෙට පහලින් තමයි මේක තියෙන්නේ. අම්පාරේ උහන වීරගොඩ. හරිම ලස්සනට තියෙනවා. මෙතන ගල් අතුරලා මම ඉතින් අනිවාර්යෙන් ආපු හැම දවසකම මෙතෙන්ට එනවා. මේ බලන්න අනිත් දොරවල් දෙක නම් වහලා තියෙන්නේ. ඔය දෙකම වහලා තියෙන්නේ. දැන්ට යන්තම් වතුර අර දියසාවරේ යන්තම් වැටෙනවා. ඉතින් ඒකත් හරි ලස්සනයි නේද? ඔය තියෙන්නේ යන්නේ මේ පහළට ආවට පස්සේ ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. දැන් අනිත් පැත්තේ අපේ ඒ ගෙවල් වලට යා පැත්තේ ඉන්නවා හරක් හදන මාළු කෙනෙක්. දැන් බලන්න ඔතනින් හරක් ටිකක් එනවා ලස්සනට. මේ ඉන්නේ අම්පාරේ හරක්. ඔය හරි ලස්සනයි නේ. එක පෙළට යන හැටි. දැන් කෑකෝ ගහගෙන එනවා එනවා අපේ ගෙදර කට්ටියත් එනවා වගේ මට එන්නේ. මේ විදිහට තමයි යන්නේ මේ තියෙන්නේ. ඔන්න වගේ කැලෑ කොට්ටියත් එක තමයි. ඉස්සර මේ කානුව තිබ්බේ. ඇලෙම්ම කානුව හැදිලා. මේ බලන්න වතුර එන පාරට අර ගල් එහෙම ගිහිල්ලා මේවා අස්සේ රැඳිලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඔය ඉන්නේ නෝනයි බබාලා තුන් දෙනයි. මාළි බලන්න කියලා කිව්වනේ. අයින් පාරේ අයින්. යාළුවනේ අපේ මේ නෝනගෙන් අහලා බලනකො මේකේ මේ ස්පීල් එකේ මේ ඇලේ එහෙම විස්තර ටික. ස්පීල් එක නෙවෙයි මේකට කියන්නේ මොකද්ද ඇනිකට් එක කියන්නේ. කියන්නේ. ඇනිකට් එක කියලා කියන්නේ මේකට ස්පීල් එක නෙවෙයි. ඉස්සර මෙහෙම නෙවෙයි තිබුණේ වෙන විදිහකට තිබුණේ දොරවල් තුනක් තිබුණා. දැන් ළඟදි තමයි මෙතනින් මේ එක දොරක් දාලා හදලා තියෙන්නේ. දොරවල් දෙකක් තියෙනවා. මේක එහා පැත්තට ඒ පොඩි දොරවල්නේ. ඕම නෙවෙයි ඉස්සෙල්ලා වෙන වෙනම දොරවල් තුනක් තිබුණේ. දැන් එකටම හදලානේ. ඉස්සර මෙතනින් වහින කාලේට වතුර පාර උඩින් යනවා. දැන් නම් ඉංගිරියාගලින් එන වතුර තමයි එහා පැත්තේ ඇලෙන් යන්නේ. ඒ වැහි කාලේට තමයි මෙතනින් වතුර යන්නේ. වැහි නැති කාලේට මෙතනින් වතුර යන්නේ නැහැ. ඊට පස්සේ ඇලේ වැඩි වතුර තියෙනවා නම් මෙතනින් වැවට යවනවා. මෙතනින් ඇලේ වතුර ඔක්කොම යන්නේ වීරගොඩ වැවට කෙලින්ම. මේ පල්ලයට යන්නේ මෙතනින් පල්ලයට යන්නේ වීරගොඩ වැවට. ගිහලා දිගටම වීරගොඩ වැවට. ඕම වටෙන් ගිහලා වීරගොඩ වැවට තමයි යන්නේ. දැන් ඊට පස්සේ දැන් එහා පැත්තේ තියෙන ඇල කොහෙන්ද එන්නේ? එහා පැත්තේ තියෙන ඇල තමයි ඉංගිනියාගල වැවෙන් එන ලොකු ඒක ඉංගිනියාගල වැවෙන් එන්නේ. සේනානායක සමුද්‍රයෙන්. සේනානායක සමුද්‍රයෙන් එන ඇවිල්ලා ඉංගිනියාගලෙන් තමා මේ අතු වැලක් තමා මේක. දිලානේ උයන්නම් කිව්වද? මොකද නංගි කියනවා අපිට ඒ කවරේකුයි
ඊළඟට පීසාවේකුයි දෙකක් දාගෙන 17න් කොටාගෙන යන්න කියලා කිව්වා. මේ තියෙන යාළුවනේ මේ කරට බයයිලු. දොරවල් දාලා තියෙන විදිය. මේකේ ඉන්නවලු යාළුවනේ කිඹුල් පෙට්ටියක් එහෙම ඉන්නවලු ඕනනම් දැකලා නැහැ. දැන් මේ කුඩේ කාලයකට පස්සේ තමයි අපේ කට්ටිය මේ ඉතින් ආවේ. ඉතින් ඔන්න මේ විදියට තමයි තියෙන්නේ. ලස්සනට හදලා තියෙනවා. ඕන්න මේ විදියට. වැටුනොත් එහෙම ඉතින් ඔයාලගේ විස්තර අර මේ ඉතින් දන්න කියන විස්තර අපිට කියන්න ඉතින්. ඉතින් දාන්න බලන්න. මේ මම හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ දැන් මේ පේනවනේ මේ ඇල කොම සම්පූර්ණයෙන්ම මේ වැහිලා තියෙන්නේ. මානං ඇවිලා. නේ. චූටි මාළු පැටවරේ මේ ඉන්නවා. එහෙනම් හැමෝටම බුස්සර්ණයි. දැන් යන්නේ අපේ මගේ නෝනලා ගෙදරට එන පාර. සුදු මාත්‍යා මේ කොහෙද ඉන්නේ? මේ කොහෙද ඉන්නේ? අත්තලා ගෙදර. අත්තලා ගෙදර ඇවිල්ලා අපේ සුදු මාත්‍යා අත්තලා ගෙදර ඇවිල්ලා. ඔන්න ඔය විදිහට තමයි. බලන්න ගියානේ මම ඉඳලා ආපු තැන නේද? යාළුවනේ අපේ නෝනා නිතරම චුරු ගාන ඔය කතාව කිව්වම හරිද? ඔන්න ඔය විදිහට තමයි නෝනලා ගෙදර තියෙන්නේ. ලස්සන මල් ගස් වලින් මේ තියෙනවා. නේ. ලොකු ගයක් තියෙන්නේ. නෑ හැමෝටම බුස්සර්ණයි. මේ අපේ නංගි මල්